අද අපි මේ ආර්ථික විද්‍යාව විෂය තුල ඕගොල්ලන්ට කියා දෙන්න යන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර ගැන. හරි. මෙහෙමයි මේ ආර්ථික විද්‍යාව ඉගෙන ගන්න ගියාම ගොඩක් දෙනෙක් පාඩලව යන තැන තමයි මෙයා පාඩම් කරන්න ගියාම කොහොමද පාඩම් කරන්න කියන සිද්ධාන්තය. ඒතර පාඩම් කරන්න ගියා නම් මේ සමහර කට්ටිය ලොකු නෝට් එකක් තියෙන එක චූටි අකුරෙන් පොඩියට ලියනවා. ඒක ෂෝට් නෝට් එක කියලා පාවිච්චි කරනවා. ඒක කියවන්න ගියාම ඇස් සමහර වෙලාවට ලෙඩ වෙනවා. හරි. එතකොට එහෙම ඉකෝන් ඉගෙන ගැනීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ විෂය කරුණු සංක්ෂිප්ත කරපු සටහනක් හදාගන්න ළමයට උගන්වන එක. ඒක තමයි ෂෝට් නෝට් එක. ඒ ෂෝට් නෝට් එක පාවිච්චි කරලා ළමයට පුළුවන් වෙන්න ඕනේ ඒ සම්පූර්ණ මාතෘකා ටික එක ගොන්නකට කියව ගන්න. නැත්තම් මෙනෙහි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම විච්ච ෂෝට් නෝට් එකක් තමයි අංග සම්පූර්ණ ෂෝට් නෝට් එකක් වෙන්නේ. එහෙම නැතුව ලොකු සටහන චූටි අකුරෙන් ලියන එක නෙමෙයි ෂෝට් නෝට් එකක් කියලා කියන්නේ. මේකේ පළවෙනි අධ්‍යයනය හැටියට මේ අපි ළමයිට මේ ෂෝට් නෝට් එකක් නිර්මාණය කරගන්න විදිහ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර වලට ෂෝට් නෝට් එකක් හදන විදිහ මම ඔයගොල්ලන්ට ඉතාමත්ම සරලව කියා දෙන්නම්. හැම එක්කිනාටම මේක වැදගත්. මේක 12ද 13ද විභාගෙ ලිව්වද ලියන්න ඉන්නවද කියන කතන්දරේ දෙවෙනි සැරේ කරනවද කියන හැම එක්කිනාටම වැදගත්. මේ වගේ ක්‍රම වලට මේ ඉකෝන් ඉගෙන ගත්තොත් ප්‍රධානම දේ තමයි ඉකෝන් ඔයගොල්ලන්ට ලේසි ඉගෙන ගන්න පුළුවන්. මේකේ තියෙන අමාරු තැන් ඉතාමත් සරලව ලියා ගන්න පුළුවන්. ඒ නිසාම තමයි මම මේ ෂෝට් නෝට් එක හදන්නේ ඔයගොල්ලන්ට කියා දෙන්නේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර වලට. මේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් කියන්නේ මොකද්ද කියන කතන්දරේ දැනගන්නතොත් හැම එක්කෙනාම දන්නවා රටකට තියෙනවා සම්පත් සම්භාරයක් නේ. රටකට තියෙන සම්පත් සම්භාරය. මේ සම්පත් වලින් තමයි අපිට පුළුවන් වෙන්නේ සම්පත් වලින් තමයි අපිට පුළුවන් වෙන්නේ භාණ්ඩ හා සේවා හදන්න. හරි. මේ භාණ්ඩ හා සේවා හදනකොට රටකට තියෙන භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසායකත්වය කියන මෙන්න මේ ටිකෙන් තමයි භාණ්ඩ හා සේවා හදන්න පුළුවන්. ආර්ථිකයකට මෙන්න මේ සම්පත් ටිකක් තිබ්බම මේ සම්පත් ටිකෙන් ආර්ථිකයට පුළුවන් භාණ්ඩ හා සේවා හදන්න. මේකෙ මෙන්න රටකට හදන්න පුළුවන් ප්‍රමාණයට හරි හදන්න පුළුවන් ප්‍රමාණයට අපි කියනවා ධාරිතාව කියලා. ධාරිතාව. හරි රටකට තියෙනවා සම්පත් ටිකක්. ඒ සම්පත් ටිකෙන් භූමි ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසායක සම්පත් ටිකක් තියෙනවා. මේ ටිකෙන් පුළුවන් රටකට භාණ්ඩ හා සේවා හදන්න. මේ හදන්න පුළුවන් භාණ්ඩ හා සේවා ප්‍රමාණය කොච්චරද කියලා පස්තාරයකට දාලා පෙන්නපුවම අපි ඒකට කියනවා නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් කියලා. එතකොට ඒ පස්තාරයෙන් පෙන්නන්නේ රටේ නිෂ්පාදන ධාරිතාවය. ඔක ගණනය කරනවා ජාති ගිණුම් වල නම්. ජාති ගිණුම් වල කරන්නේ නිෂ්පාදනීය මුදල් මේ අගය වෙන එක. ඒක අපි කියන ජාති ගිණුම් කරන්නේ කියලා. එතකොට නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කරන්නේ මේ මූර්ත ස්වභාවය. ඒ කියන්නේ මුදල් මේ අගයක් ගන්න හදන්න පුළුවන් ඒක ප්‍රමාණය ප්‍රකාශ කරන එක. දැන් බලමු අපි රටේ තියෙන සම්පත් සම්භාරයක්. ඒකෙන් හදන්න පුළුවන් භාණ්ඩ වර්ග දෙකක් කියලා හිතන්නකෝ. අපි හිතමුකෝ ෆෝන් එකකුයි කම්පියුටර් එකක් හදන්න පුළුවන් කියලා. කම්පියුටර් හදනවා කියන්නේ මෙන්න මේ රටේ තියෙන සම්පත් ටික දාලා කම්පියුටර් 10ක් හදන්න පුළුවන්. ඒ වගේම කම්පියුටර් 20ක් හදන්න පුළුවන්. ෆෝන් 10ක් හදන්න පුළුවන් කියලා හිතන්නකෝ. මේ තමයි රටේ නිෂ්පාදන ධාරිතාව. මෙන්න මේ ටික දාලා හදන්න පුළුවන් ධාරිතාව පෙන්නන වක්‍රයකට තමයි නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් කියන්නේ. එතකොට මේක අපි එක පැත්තකට ගන්නවා අනිත් පැත්තට ගන්නවා කම්පියුටර්ස්. මේ මුල්ලක්ෂය මේ රටේ ධාරිතාව පෙන්නනවා ෆෝන් හදන්න පුළුවන් 10ක් කම්පියුටර් හදන්න පුළුවන් 20ක්. මෙන්න මේකට තමයි අපි කියන්නේ රටේ නිෂ්පාදන ධාරිතාව පෙන්වන වක්‍රය නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය කියලා. දැන් මෙන්න මේ නිෂ්පාදන ධාරිතාව පෙන්වන සංකල්පය නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මේ හදන්න පුළුවන් ප්‍රමාණය හදාපවතින්නේ මෙන්න මේ සාධක ටික මත. එහෙනම්
මෙන්න මේ සංකල්පයට අදාළව අපි බලමු කොහොමද ෂෝට් නෝට් එක නිර්මාණය කරගන්නේ කියලා. අපි හිතමු හරි රටකට තියෙනවා භූමිය 100ක් ශ්‍රමය තියෙනවා 100ක් ප්‍රාග්ධනය තියෙනවා 100ක් ව්‍යවසායකත්වයේ ඉන්නවා 100ක් මේ ටික එකතු වුණාම අපි කියනවා මේකට සම්පත් සම්භාරය කියලා. හරි මෙන්න මේ ටික පාවිච්චි කරලා තමයි රටකට පුළුවන් නිෂ්පාදන බිහි කරන්න. දැන් හදන්න පුළුවන් ධාරිතාව පෙන්නමු ෂෝට් නෝට් එකකින්. එහෙනම් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍ර කියන්නේ ප්‍රොඩක්ෂන් පොසිබිලිටි කර්ව් එකක්. එතකොට PPC වක්‍ර මේකේ පෙන්නන්නේ රටක නිෂ්පාදන ධාරිතාවය. ධාරිතාවය තමයි පෙන්නන්නේ. එතකොට මේ නිෂ්පාදන ධාරිතාවය රඳා පවතින සාධක දෙකක් තියෙනවා. උදාහරණයක් හැටියට මේ කිසියම් රටකට සම්පත් 100ක් තිබ්බොත් තව රටකට සම්පත් තිබ්බොත් එහෙම 200ක්. හරි මේ රටක් තියෙනවා A කියලා තව රටක් තියෙනවා B කියලා. ඒ රටේ භූමිය තියෙනවා අක්කර 100ක් B රටේ තියෙනවා අක්කර 200ක්. එතකොට දැන් මේ රටවල් දෙකෙන් කොයි රටේද නිෂ්පාදනය වැඩි කියලා කිව්වොත් එහෙම අපි දන්නවා භූමි ප්‍රමාණය වැඩි නම් ඒ රටේ නිෂ්පාදනය වැඩි. ලංකාවට වඩා ඉන්දියාවේ නිෂ්පාදනය වැඩි. හේතුව තමයි භූමි ප්‍රමාණය වැඩි හින්දා. මෙන්න මේක නිෂ්පාදන ධාරිතාව කියනවා. එහෙනම් ධාරිතාව රඳා පවතින්නේ මේ ශ්‍රමය වැඩි නම් වැඩි ප්‍රහදන්න පුළුවන්. ප්‍රාග්ධනය වැඩි නම් වැඩි ප්‍රහදන්න පුළුවන්. ව්‍යවසායකත්වය වැඩි නම් වැඩි ප්‍රහදන්න පුළුවන්. අඩුයි නම් අඩුයි හදන්න පුළුවන්. එහෙනම් රටක නිෂ්පාදන ධාරිතාව රඳා පවතින ප්‍රබලම සාධකය තමයි රට සම්පත් සම්භාරය. එහෙනම් සම්පත් ටික මත ඒ රටේ නිෂ්පාදන ධාරිතාව රඳා පවතිනවා. ඒක නෙමෙයි එකම සාධකය. සමහර වෙලාව අපි හිතමුකෝ ශ්‍රමය කියලා. ශ්‍රමිකයෙක් ඉන්නවා මේ ඒ කියන රටේ ඉන්න ශ්‍රමිකයෙක් වැඩ කරවුවොත් එයාට පුළුවන් දවසකට එකක් හදන්න. එහෙනම් ශ්‍රමිකයෝ 100 දෙනෙක් ඉන්න හින්දා මේ රටට පුළුවන් එක 100ක් හදන්න. හැබැයි B කියන රටේ ශ්‍රමිකයෝ ඉන්නවා 100ක්. හැබැයි ඒ රටේ වැඩ කරන ශ්‍රමිකයෙකුට පුළුවන් එක දෙකක් හදන්න. එතකොට B කියන රටේ සම්පත් සම්භාරය සමාන වුණාට නිෂ්පාදනය 200ක් වෙනවා. ඒකට හේතුව එක ශ්‍රමිකයෙක් හදන එක ප්‍රමාණය වැඩි වීම. එතකොට මේ වැඩි නම් නිෂ්පාදනය වැඩි. නිෂ්පාදනය වැඩි නිසා මෙන්න මේ එකකින් බිහි කරන්න පුළුවන් ප්‍රමාණය අපි කියනවා සාධකයක ඵලදායීතාවය. සාධකයෙන් ගන්න පුළුවන් නිමෝම. එහෙනම් දෙවෙනි සාධකයේ තමයි දෙවෙනි ධාරිතාව තියෙන එකට දෙවෙනි සාධකය සාධක වල තියෙන ඵලදායීතාවය. සාධක ඵලදායීතාවය. එහෙනම් රටක මුළු නිෂ්පාදනය තීරණය කරන සාධක දෙකක් තියෙනවා. සම්පත් සම්භාරයේ සාධක ඵලදායීතාවය. එතකොට මෙන්න මේ සම්පත් සම්භාරය වැඩි වුණොත් හරි වැඩි වුණොත් ඒ වගේම සම්පත් සම්භාරය අඩු වුණොත් මොකද වෙන්නේ? හරි සම්පත් සම්භාරය වැඩි වුණොත් රටේ නිෂ්පාදන ධාරිතාවයට බලපෑමක් එනවා. සම්පත් සම්භාරය වැඩි වුණොත් නිෂ්පාදන සම්පත් සම්භාරය වැඩි වීම නිසා ධාරිතාව වැඩි වෙනවා. ධාරිතාව වැඩි වුණොත් නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයක් අපි කියනවා මෙන්න මේ විදිහට දකුණට විතැනෙනවා කියලා. එහෙනම් සම්පත් සම්භාරයේ වැඩි වීම මත ධාරිතාව වැඩි වෙලා වක්‍රයක දකුණට විතැනීම මේ තියෙන්නේ. සම්පත් සම්භාරයේ වෙනස් වීම මත. දෙවෙනි එක තමයි සම්පත් සම්භාරය අඩු වුණොත් මොකද වෙන්නේ? සම්පත් සම්භාරය අඩු වුණොත් එහෙම වෙන දේ තමයි රටේ තියෙන සම්පත් සම්භාරය අඩු වීම නිසා සම්පත් සම්භාරය අඩු වීම නිසා ධාරිතාවය අඩු වෙනවා.
එහි ප්‍රතිඵලයක් හැටියට නිෂ්පාදනය කියාම ආයු වක්‍රයක් වමට විතරයි. එහෙනම් ඔන්න දැන් ඔයගොල්ලන්ට තේරෙනවා නිෂ්පාදනය කියාම ආයු වක්‍රයක් දකුණට යනවා කියන සම්පත් සම්භාරය වැඩි වෙලා ධාරිතාවය වැඩි වෙනවා. සම්පත් සම්භාරය අඩු වෙලා ධාරිතාවය අනුව වක්‍රයක් වමට යනවා. එහෙනම් මේක තමයි අපි කියන්නේ නිෂ්පාදනය කියාම ආයු වක්‍රයක් යනවා කියලා. ඊළඟට අපි කතා කරලා බලමු මොකද්ද වෙන්නේ කියලා. හරි මේ රටේ සාධක ඵලදායීතාවය වෙනස් වෙනවා. සාධක ඵලදායීතාවය වෙනස් වුණොත් එහෙම සිද්ධ වෙන දේ තමයි මම මේ විදිහට බෙදා ගන්නවා මේකෙන්ද. සාධක ඵලදායීතාවය වෙනස් වුණොත් සිද්ධ වෙන දේ තමයි මේක මෙන්න මේ විදිහට සිද්ධ වෙනවා. මේක වැඩි වෙන්න පුළුවන්. හරි? අපි වැඩි වෙන එක ෂෝට් නෝට් එක ලියනවට වඩා අපි මෙහෙම කරමුකෝ. හරි? වැඩි වෙනවා නම් අපි ඊතරයක් දානවා උඩට. අඩු වෙනවා නම් ඊතරයක් දා ගන්නවා අඩු වෙනවා. සාධක ඵලදායීතාවය වැඩි වුණොත් ශ්‍රමිකයෙක් හදන ගාණ වැඩි වෙනවා. දැන් මේකේ මේ A කියන රටේ එක ශ්‍රමිකයෙක් එකයි හදන්නේ. එහෙනම් එකක 100ක්. 200ක් හදා ගන්න පුළුවන්. එකෙකුට දෙකක් හදන්න පුළුවන් නම් අපිට පුළුවන් එක දෙකක් හදා ගන්නවා නම් එක 200ක් ධාරිතාවක් ගන්න. එහෙනම් සාධක ඵලදායීතාව කියන්නේ යෙදවුමකින් ගන්න නිබෝම එයා වැඩි වුණොත් එහෙම සිද්ධ වෙන දේ තමයි නිෂ්පාදන ධාරිතාවය වැඩි වෙලා වක්‍රයක් දකුණට විසැවෙන එක. හරි? වක්‍රයක් මෙන්න මේ විදිහට දකුණට විතරනවා සාධක ඵලදායීතාවය වැඩි වුණොත් ඇයි රටට නිෂ්පාදන ධාරිතාවය වැඩි වෙනවා. ඒ වගේම සාධක ඵලදායීතාවය අඩු වුණොත් සිද්ධ වෙන්නේ නිෂ්පාදනය කියාම ආයු වක්‍රය වමට විතරන එක. එහෙනම් දැන් රටක ධාරිතාව තීරණය කරන සාධක දෙකක් තියෙනවා සම්පත් සම්භාරයයි සාධක ඵලදායීතාවයි කියලා. සම්පත් සම්භාරය වැඩි වුණොත් එහෙම දකුණට යනවා. අඩු වුණොත් එහෙම වමට එනවා. අඩුවොත් වමට එනවා. දැන් අපිට පුළුවන් මේක යටින් මෙන්න මේ හරියෙන් ලියා ගන්න. මේ ෂෝට් නෝට් එකේ ඉතිරි කෑල්ල ඒ තමයි නිෂ්පාදන හැකියාව ආයුවක් දකුණට විතරනීමට හේතු. මේ තියෙන්නේ දකුණට විතරනීමට හේතු ටික ලියන්න පුළුවන්. මේ පැත්තට එහෙම අපිට පුළුවන් වමට විතරනීමට හේතු ටික ලියන්න. සම්පත් සම්භාරය වැඩි වෙන්න පුළුවන් නව සම්පත් සොයාගෙන. එහෙනම් මේකේ නව සම්පත් සොයා ගැනීම කියලා ලියුවොත් නිෂ්පාදනය කියාම ආයු වක්‍රයක් දක්වන්නට යනවා. ඒ වගේම සම්පත් සම්භාරය අඩු වුණොත් එහෙම නව සම්පත් ඒ කියන්නේ ෂෙයා වෙලා යනවා. සම්පත් ෂෙයා වුණොත් එහෙම නිෂ්පාදනය කියාම ආයු වක්‍රයක් වමට විතරනවා. ඒ වගේ මෙන්න මෙහෙම කතන්දරයක් කියන්න පුළුවන්. සාධක ඵලදායීතාව කියන්නේ යෙදවුමකින් ගන්න නිමවුම. යෙදවුමකින් ගන්න නිමවුම රඳා පවතින සාධක ටික මෙන්න මේ ටික. දකුණට යන බලපාන්නේවා තියෙනවා වමට යන බලපාන්නේවා. උදාහරණයක් විදිහට තාක්ෂණයේ දියුණු වුණොත්. තාක්ෂණයේ දියුණු වුණොත් එහෙම වක්‍රය දක්වනවා. තාක්ෂණයේ යල් පැනනොත් වක්‍රයක් වමට යනවා. ඒ වගේම අපි හිතුව මානව ප්‍රාග්ධනය කියලා. මානව ප්‍රාග්ධනය කියන්නේ යමක් නිර්මාණය කරන්න ශ්‍රමිකයා දක්වන විශේෂ දක්ෂතාවය. මානව ප්‍රාග්ධනය ඉහළට වැඩි වුණොත් එහෙම දකුණට යනවා. මානව ප්‍රාග්ධනය අඩු වුණොත් එහෙම වමට යනවා. දැන් මේ නෝට් එකේ ඉතුරු ටික හැදෙන්නේ මෙන්න මෙහෙම. රටක මුල් නිෂ්පාදනය තීරණය කරන සාධක දෙකක් තියෙනවා සම්පත් සම්භාරය සාධක ඵලදායීතාවයි කියලා. සම්පත් සම්භාරයේ වෙනස් වීමක් වක්‍ර විද්‍යාවෙන් බලපානවා. සාධක ඵලදායීතාව වෙනස් වීමක් වක්‍ර විද්‍යාවෙන් බලපානවා. එහෙනම් සම්පත් සම්භාරයේ වැඩි වුණොත් එහෙම වක්‍රයක් දකුණට විතරනවා. සම්පත් සම්භාරය අඩු වුණොත් වමට විතරනවා. වෙන කිසි කාරණයකට මතක තියාගන්න මේ වක්‍ර විද්‍යාවෙන් වෙන්නේ නැහැ.
සාධක සාධක ඵලදායීතාවය වැඩි වුණොත් වක්‍රය දකුණට යනවා අඩු වුණොත් වමට යනවා. එතකොට ළමයිට තියෙන ගැටලුවක් තමයි මේක කොහොමද වක්‍රයක් හරියට විතැන්වෙනවද කියලා හඳුනගන්න. හඳුනගන්න තියෙන එකම දේ තමයි ධාරිතාව තීරණය කරන සාධක දෙක වෙනස් වුණොත් වක්‍රයක් දකුණට යන්න පුළුවන්. ඒවා අඩු වුණොත් වමට එන්න පුළුවන්. සාධක ඵලදායීතාවය වැඩි වුණොත් දකුණට අඩු වුණොත් වමට. එතකොට අපේ විභාගයේ ප්‍රශ්නයක් අහනවා නිෂ්පාදනයේ වක්‍රයක් දකුණට යන්න බලපාන කාරණා මොනවාද? එහෙනම් සම්පත් සම්භාරයේ වැඩිවීම දකුණට යන්න බලපානවා. සාධක ඵලදායීතාවයේ වැඩිවීම දකුණට. එක කරුණයි නේද උට? ඊළඟ කරුණු දෙකක්. දැන් මෙතන කරුණු දෙකක් තවත් ලියන්න මොකද? ලකුණු හතරක් දෙලා තිබ්බොත් කරුණු හතරක් ලියන්න ඕනේ. එතකොට අපි දන්නවා තාක්ෂණයේ දියුණුවොත් දකුණට යනවා. තාක්ෂණයේ දියුණු වීම සාධක ඵලදායීතාව තියෙන කර සාධකයක් වැඩි වුණොත් ධාරිතාව වැඩි වෙනවා දකුණට යනවා. මානව ප්‍රාක්‍තනයේ දියුණුවොත් එහෙම දකුණට යනවා අඩු වුණොත් එහෙම වමට යනවා. ඊළඟ කළමනාකරණය දියුණු වුණොත් වක්‍රය දකුණට යනවා. කළමනාකරණ ආතතිය වගේ ආවොත් වක්‍රයක් වමට යනවා. එතකොට මෙන්න මේ චූටි කෑල්ලෙන් හරි දැන් මම පෙන්නන්නම්කෝ අපි මේ හදාගත්ත සම්පූර්ණ කොටසේ මෙන්න මේ ටික විතරක් අරගත්තොත් අපිට හරි දැන් රටක නිෂ්පාදන ධාරිතාව තීරණය කරන සාධක දෙකක් තියෙනවා සම්පත් සම්බන්ධ සාධක ඵලදායීතාවය. එහෙනම් වක්‍රය විතැන්වෙන්න බලපාන්නේ මේ සාධක දෙක විතරයි. වෙන කිසිදු කරුණකට වක්‍රයක් විතැන්වෙන්නේ නැහැ. මේවා වැඩි වුණොත් වක්‍රය දකුණට යනවා අඩු වුණොත් වමට එනවා. සාධක ඵලදායීතාව වැඩි වීම දකුණට අඩු වීම වමට. වෙන කිසි හේතුවකට වක්‍රයක් විතැන්වෙන්නේ නැහැ. ඊළඟට මේක දැන් ඕගොල්ලන්ට පුළුවන් දැන් මේ සම්පත් සම්භාරය වැඩි වෙන්න බලපාන දකුණට යන්න බලපාන. එහෙනම් නව සම්පත් සොයා ගැනීම. ඊළඟට අපිට පුළුවන් පුහුණු ශ්‍රමිකයෝ රට තුළට පැමිණීම. පුහුණු ශ්‍රමය රට තුළට ආවොත් සම්පත් සම්භාරය වැඩි වෙනවා ධාරිතාව වැඩි වෙලා වක්‍රය දකුණට යනවා. ඊළඟට අපිට පුළුවන් නව සම්පත් සොයා ගැනීම. නව සම්පත් සොයා ගැනීම. නිෂ්පාදන කියන වක්‍රයක මොකද වෙන්නේ? වක්‍රය දකුණට යනවා සම්පත් සම්භාරය වැඩි වෙලා ධාරිතාව වැඩි වෙන නිසා. ඊළඟට වක්‍රය වමට නම් මේක අනිත් පැත්ත. ශ්‍රමිකයෝ රට හැර යෑම. සම්පත් සම්භාරය අඩු වෙනවා ධාරිතාව අඩු වෙලා වක්‍රය වමට යනවා. අපේ තියෙන සම්පත් ෂෙයා වුණා. ෂෙයා වුණොත් එහෙම වක්‍රය වමට එනවා. හේතුව තමයි ධාරිතාවය අඩු වීම. එතකොට සාධක ඵලදායීතාව පැත්තෙන් බලපාන කරුණු ටික තමයි තාක්ෂණික දියුණු වුණා ධාරිතාව වැඩි වෙනවා වක්‍රය දකුණට විතැන්වෙනවා. තාක්ෂණයේ අල්පැන්නොත් එහෙම මොකද වෙන්නේ? වක්‍රය වමට යනවා හේතුව ධාරිතාවය අඩු වීම. මානව ප්‍රාග්ධනය වැඩි වෙන්න පුළුවන් මානව ප්‍රාග්ධනය අඩු වෙන්න පුළුවන්. මානව ප්‍රාග්ධනය වැඩි වුණොත් වක්‍රය දකුණට යනවා ධාරිතාවය වැඩි වෙනවා. මානව ප්‍රාග්ධනය අපි හිතමුකෝ මේ පිරිහිලා කියලා මානව ප්‍රාග්ධනය නෑ ස්කිල් ලෙවල්ස්ලා නෑ. එතකොට මොකද වෙන්නේ? වක්‍රය වමට විතැන්වෙනවා ධාරිතාවය අඩු වෙනවා. ඊළඟට අපි හිතමු කළමනාකරණය දියුණු වෙන්න පුළුවන්. කළමනාකරණය ආතතිය යල්පන්න දේවල් සිද්ධ වෙන්න පුළුවන්. කළමනාකරණය දියුණු වුණොත් පුතා වක්‍රය දකුණට යනවා ධාරිතාව වැඩි වෙන නිසා. කළමනාකරණය යල්පැන්නොත් එහෙම පීඩනය ආවොත් එහෙම මොකද වෙන්නේ? ධාරිතාවය අඩු වෙනවා නැත්නම් වක්‍රය වමට පිටවෙනවා. එතකොට ඔයගොල්ලන්ට මේ තියෙන ප්‍රශ්න සෑහෙන ප්‍රමාණයට උත්තර හොයාගන්න පුළුවන්. ඒ තමයි නිෂ්පාදනකයා වක්‍රය දකුණට වමට යන්නීමේ කරුණු මොනවාද? මෙන්න තියෙන කරුණු ටික ඔක්කොම. දකුණට යන්නීම කියලා කියන්නේ මොකද්ද? සම්පත් සම්භාරය වැඩි වීම සාධක ඵලදායීතාව වැඩි වෙලා වක්‍රයේ ධාරිතාව වැඩි වීම. එතකොට ඔයගොල්ලන්ට අහනවා මෙන්න මෙහෙම එකක්. මෙන්න මේ වැඩේ සිද්ධ වුණොත් ආර්ථිකයකට මේ වක්‍රයක් දක්වන උනත් අපි ඒකට කියනවා ආර්ථික වර්ධනයක් කියලා. එහෙනම් අපිට මේකෙම පෙන්වන්න පුළුවන් මතක තියාගන්න මේ කියන සංකල්පයේම අපිට පුළුවන් පෙන්වන්න ආර්ථික වර්ධනය. එහෙනම් මේ විදිහට මේ වුණොත් එහෙම ඒක ආර්ථික වර්ධනය. මේ විදිහට වක්‍රයක් වමට විතැන්වුනොත් එහෙම අපි ඒකට කියනවා ආර්ථික පරිහානිය. එහෙනම් මොකද මේ තියෙන්නේ? දකුණු විතැන්වීම කියන්නේ ආර්ථික වර්ධනයක්.
එහෙනම් මේ ෂෝට් නෝට් එක දැන් මෙන්න මේ ටිකෙන් ඔයගලන්ට කිව්වොත් එහෙම ආර්ථික වර්ධනයක් කියන්නේ මොකද්ද කියලා? ආර්ථික වර්ධනයක් කියන්නේ රටක සම්පත් සම්භාරණය වැඩි වෙලා එහෙම නැත්නම් සාධක ඵලදායීතාවය වැඩි වෙලා වක්‍රය දකුණට විතර වුණොත් නිෂ්පාදන ධාරිතාවය වැඩි වෙනවා. ඒකට තනි වචනකින් කියන්න පුළුවන් ආර්ථික වර්ධනයක් කියලා. ඊළඟට මොකද්ද වෙන්නේ? සම්පත් සම්භාරය අඩු වෙනවා, සාධක ඵලදායීතාවය අඩු වෙනවා, වක්‍රය වමට යනවා. ඒකට අපි කියනවා ආර්ථික පරිහරණයක් කියලා. එහෙනම් දැන් මේ පොඩි සටහන ඔයගලන්ට ගත්තොත් එහෙම මේ සටහන ඇතුලේ සෑහෙන ප්‍රමාණයක තොරතුරු ටිකක් තියෙනවා. මේක තවට දිගට යන්න පුළුවන්. මම මේක මෙතනින් නවත්තනවා. මෙතනින් ඔයගලන්ට කියා දෙන්න ඕනේ ෂෝට් නෝට් හදනවා නම් මෙන්න හදන ක්‍රමය. රටක ධාරිතාව පෙන්වන්නේ නිෂ්පාදනය කියලා වක්‍රයක තීරණය කරන සාධක දෙකයි සම්පත් සම්භාරය සාධක ඵලදායීතාවය වැඩි වුණොත් දකුණට යනවා අඩු වුණොත් වමට යනවා වැඩි වුණොත් සාධක ඵලදායීතාවය දකුණට අඩු වුණොත් වමට මේ සඳහා බලපාන සම්පත් සම්භාරයේ භූමිය ශ්‍රමණ ප්‍රාර්ථනීය ව්‍යවසායකත්වය ඒවා නව සම්පත් සොයා ගැනීම ඊළඟට ශ්‍රමිකයෝ රට තුළට පැමිණීම ඔය සිද්ධි උඩ ධාරිතාව වෙනකොට අපි ඒකට කියනවා කෙටි තනි වචනකින් කියන්න පුළුවන් මේක තමයි ආර්ථික වර්ධනය. ඒ වගේම මේක අනිත් පැත්ත ඒ තමයි සම්පත් සම්භාරය අඩු වෙලා නිෂ්පාදනකීය වක්‍රය වමට යනවාත් ඒකට අපි කියනවා ආර්ථික පරිහානිය කියලා. එතකොට මේ තියෙන ආර්ථික පරිහානිය වමට යනීමට බලපාන කරුණු ටික මේ තියෙන දකුණට යනීමට බලපාන කරුණු ටික මේක කොලයක හදලා ඔයගොල්ලෝ තියාගත්තොත් එහෙම මේ තමයි ඔයගොල්ලෝගේ ෂෝට් නෝට් එක. මේ වගේ පොඩි කොලයකින් ඔයාලට සමස්ත පාඩමක් තනියෙන් කියව ගන්න පුළුවන්. මෙන්න මේ හැකියාව ආර්ථික විද්‍යාවේ આવොත් ඔයගලන්ට පුළුවන් ආර්ථික විද්‍යාවට අනිවාර්යෙන් මේකක් ගන්න. අපි ඔබට මේ වගේ ෂෝට් නෝට් හදන ක්‍රම හැම පාඩමකටම උගන්වනවා. අපිත් එක්ක සම්බන්ධ වෙන්න.